සුබ දවසක් යාළුවෝ හැමෝටම. අද අපි බලමු ලේසියෙන්ම බාකෝඩ් එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපිට භාණ්ඩ විශාල ප්‍රමාණයක් තියෙන තැනකින් අපිට ඕන භාණ්ඩයකට කාණ්ඩ අංකයක්, නිෂ්පාදිත දිනයක් සහ රාක්ක අංකයක් ඇතුළත් කරලා බාකෝඩ් එකක් නිර්මාණය කරගන්න ආකාරය බලමු. පියවර අංක 1. අපි ඉස්සෙල්ලාම MS Word එහෙම නැත්නම් වදන් සැකසීමේ මෘදුකාංගයක් විවෘත කරගෙන ඒකේ පිටුවක් ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට අවශ්‍ය තැනට මවුස් එකේ තොඩුව අරන් ගිහින් ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ කීබෝඩ් එකේ control button එකත් එක්ක F9 button එක ක්ලික් කරන්න ඕනේ. ඒක ක්ලික් කරාට පස්සේ අපිට ලැබෙනවා වරහන් දෙකක්. ඒ වරහන් දෙක ඇතුලේ අපි පියවර අංක 4 විදිහට display barcode විදිහට ටයිප් කරලා කාණ්ඩ අංකය, නිෂ්පාදිත දිනය සහ රාක්ක අංකය ඇතුළත් කරන්න ඕනේ. මතක තියාගන්න ඕනේ අපි උඩුකමා දාන විට උඩුකමා දෙකම එකවර ටයිප් වෙන විදිහට කීබෝඩ් එකෙන් ටයිප් කරන්න ඕනේ. නැතිනම් අපිට අවශ්‍ය බාකෝඩ් එක නිර්මාණය කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ අපි ඒකට අවශ්‍ය උස ප්‍රමාණයක් ලබා දීලා, සයිස් එකක් ලබා දීලා ඒක එතනින් ඉවර කරන්න ඕනි. ඊට පස්සේ ඒ මත මූසික තුඩුව ගෙන ගොස් දකුණු පැත්තේ බොත්තම ඔබන්න ඕනි. ඊට පස්සේ අපිට එනවා toggle file code කියලා විධානයක්. අපි මේක මත ක්ලික් කරාම අපිට පියවර අංක 6න් ලස්සන බාකෝඩ් එකක් ලැබිලා තියෙනවා. හරිද? අපි බලමු ඊට පස්සේ B552 කියන එකෙන් දිස්වෙන්නේ භාණ්ඩයේ කාණ්ඩ අංකය. ඊට පස්සේ අතනින් වැටලා තියෙනවා 2026 4/20 කියන්නේ ඒක නිෂ්පාදනය කරලා තියෙන දිනේ. එතකොට R9 එකෙන් තියෙන්නේ භාණ්ඩයේ අසුරලා තියෙන රාක්ක අංකය. ඒ වගේම අපිට H1200 කියලා තියෙන විධානෙන් පෙන්වුම් කරන්නේ බාකෝඩ් එකේ විශාලත්වය. අපිට මේක එක එක ප්‍රමාණයන් දාලා ලොකු කුඩා කරගන්න පුළුවන්. ඒ වගේම S150න් පෙන්වන්නේ මේ බාකෝඩ් එකේ තියෙන ඉරිවල විශාලත්වයේ තරම. එතකොට අපිට ඒකෙත් එක එක අගයන් යොදලා අපිට ඉරි ප්‍රමාණය විශාල කරගන්නත් පුළුවන්, කුඩා කරගන්නත් පුළුවන්. මේකේ ඉරි විශාල වෙන තරමට අපිට මේ බාකෝඩ් එක කියව ගන්න ලේසි. ඒ හින්දා ඉරි විශාල වෙන තරමටම ගොඩක් හොඳයි. හරි, අපි බලමු දැන් බාකෝඩ් එකක් ප්‍රායෝගිකව නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි MS Word page එකක් open කරගන්න ඕනේ. ඊට පස්සේ mouse එක අවශ්‍ය තැනට අරන් ගිහින් click කරලා keyboard එකේ control එකත් එක්ක F9 button එක click කරන්න ඕනේ. ඊට පස්සේ අපිට ලැබෙන වරහන ඇතුලේ display barcode විදිහට type කරලා උඩුකම ඇතුලේ අපිට අවශ්‍ය තොරතුරු ටික ඒකට ඇතුළත් කරන්න ඕනේ. මම ඇතුළත් කරා භාණ්ඩයේ කාණ්ඩ අංකයයි, නිෂ්පාදිත දිනයයි සහ එම භාණ්ඩයේ තියෙන රාක්කේ අංකය. මතක ඇතුවම උඩුකම ටයිප් කරද්දී එකවර ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි බාකෝඩ් එකට අවශ්‍ය උස ප්‍රමාණයක් ලබා දීලා, සයිස් එකක් ලබා දීලා ඒක ඉවරයක් කරන්න ඕනේ. ඊට පස්සේ මවුස් එකේ දකුණු පැත්තේ බොත්තම ඔබලා toggle file code කියන විධානය ක්ලික් කරාම මේ විදිහට අපිට ලස්සන බාකෝඩ් එකක් නිර්මාණය කරගන්න පුළුවන්.